හොඳයි. ඊට පස්සේ අපි කරන්නේ අපේ නූඩල් එකට අවශ්‍ය කරන අනිත් ටික අපි සුදු ලුණු සහ ලුණු කපා ගන්නවා. orange flavored noodle nest එකක්. ඉතින් අර දොඩම් රස ඇති නූඩල් කූඩුවක් තුල තමයි අපි බැදගත්ත ඉස්සන් පිළිගන්නන්න බලාපොරොත්තු වෙන්නේ. හොඳයි. රත් වෙන පෑන් එකට අපි බටර් දානවා. අද විශේෂත්වයක් තමයි අපි වෙනදා ඇත්තටම මාජරින් පාවිච්චි කරනවා. නමුත් අද අපි බටර් ගන්නෙ බටර් වල තියෙන අර මේ උකු ගතිය ඇත්තටම ඔරෙන්ජ් එක වඩාත් හොඳින් මතු ගන්නේ හින්දා. හොඳ බටර් ටික කුක් වෙනකොට බටර් ටික කැරමල් වෙනකොට අර ඔරෙන්ජ් රසයත් පැංගිරි රසයත් හොඳින් මිශ්‍ර වෙනවා. උත්සව කාලෙට මේ දේවල් ඇත්තටම විශේෂයෙන්ම උත්සව මේසෙ තියෙන දෙයක් තමයි දොඩම් රසය වුණත් අනිවාර්යයෙන්ම උත්සව මේසෙ තියෙනවා. අපි කලින් තම්බාගත්ත හරිස්චන්ද්‍ර නූඩල්ස්. ඔව්. ඒ අදිශාන්ද්‍ර දොඩම් යුස. අපිට පේනවා ඇති අපි නූඩල් වලට මොන තරම් රස එකතු කරාද කියන එක. ඒ වගේම තමයි වෙන නූඩල් එකක් වගේ නෙමෙයි හරිස්චන්ද්‍ර නූඩල්. මේකට ඕනම රසයක් අපිට එකතු කරන්න පුළුවන්. ඒ හැකියාව ඇත්තටම හරිස්චන්ද්‍ර නූඩල්ස් වල තියෙනවා. අවසානයේ ලුණු සහ ගම්බිරිස්. අර ලුණු රස, පැංගිරි රස මේ සියල්ලම දැන් රස එකතු වෙලා තියෙනවා අපේ නූඩල් එකට. එහෙනම් මූලික දේවල් අපි හදාගෙන ඉවරයි. දැන් තියෙන්නේ අපි අමුත්තන්ට පිළිගන්නන්න. අපේ ඔරෙන්ජ් දොඩම් රස ඇති අපේ නූඩල් එක අපි දැන් හදාගෙන ඉවරයි. දැන් මේකත් ඇත්තටම දැන් කපාගත්ත අපි බීට්රූට්. දැන් මේ කපාගෙන තියෙන ජුලියන්. සමහරක් වෙලාවට දැන් මේකත් ගොඩක් වෙලාවට දැන් මගෙනුත් ගොඩක් අය අහන ප්‍රශ්නයක් මෙහෙම එළවලු කපලා වතුරේ තිබ්බම ඒකේ තියෙන පෝෂ්‍ය පදාර්ථ නැති වෙනව නේද කියන එක. නමුත් රයිට් අපි කපලා දවස් ගණන් අපි වතුරේ තියන්නේ අපි තියන්නේ බොහොම ස්වල්ප මොහොතක්. ඒ තිබීමෙන් ඇත්තටම නියම විදියට කැපුවොතින් ඒකේ තියෙන ඥාම්‍යශීලී භාවය අපි කියන ක්‍රිස්පිනස් එක තියෙන නැවුම් ස්වභාවය මේ සියල්ලම රැකෙනවා. මම හිතන්නේ ඔබට දැන් ඒක මනාවට පැහැදිලි වෙනවා. බොහොම හරි නියමාකාරයට මේ එළවලු ටික කපලා ඉවර වෙලා අපි ඒ ටික තමයි අපේ අර ඔරෙන්ජ් ෆ්ලේවර්ඩ් නූඩල් නෙස්ට් එකේ මැද්දට අපි ලෑස්ති කරන්නේ. එහෙම වුණාම පැහැය වෙනස් වෙන්නේ නැහැ නේද? අනිවාර්යෙන් පැහැය වෙනස් වෙන්නේ නැහැ. විශේෂයෙන්ම තමයි අර නැවුම් ස්වභාවය. අපිට ඇත්තටම දැන් මේකෙදි තමුන්ට අවශ්‍ය නැ වෙනම සෝස් එකක් වුණත් පිළිගන්නන්න පුළුවන්. නමුත් අර ඇත්තටම හරිස්චන්ද්‍ර නූඩල්ස් ඔරෙන්ජ් නූඩල් එකේ තියෙන රසය අර ඒ වගේම අපේ මේ ක්‍රම් ෆ්‍රයිඩ් ඉස්සගේ තියෙන රසයත් එක්ක හොඳට ගැලපිලා යනවා. එහෙමනම් මෙන්න ක්‍රම් ෆ්‍රයිඩ් නූඩල් prawns with orange noodle nest.